අහස බලාගෙන අහසම පිරිසු පොළව බලාගෙන පොළවෙන් වැඩගත්තු අහස පොළව මැද බුදු වුණ මිනිස්සු අපට කීවේ හිරු දෙවිදුගේ මිනිස්සු අපට කීවේ හිරු දෙවිදුගේ මිනිස්සු හිරු දෙවිදු යට මහ පොළොව මත ඉඳගෙන රුවති කුමරියන් තේරීමත් මං හිතන්නේ ලේසි පහසු කාර්යයක් නොවේ. ඔව් ඇත්තටම විනිශ්චය මණ්ඩලය පවා ඉතාමත් අසීරු වුණා මේ අවුරුදු කුමර සහ අවුරුදු කුමරිය තේරීමේ තරඟය තුලදී. මොකද ඕන් රුව ගුණ නැන මේ සියල්ලම සපිරි එක්කෙනෙකුට එක්කෙනෙකු නොදෙවනි ලස්සනක් වගේම හැකියාවන්ගෙනුත් පරිපූර්ණ වුණු නිසා අපේ විනිශ්චය මණ්ඩලය බොහෝම අපහසුතාවයට පත් වුණා. මොවුන්ගෙන් එක් අයෙකු තෝරන්න මේකයි එක තියෙන විශේෂත්වය 96.3 96.1 මුළු රටම හන හිරු මුළු රටම බලන හිරු මේ අවුරුද්දේ බක්මහේ පණිවිඩය මුළු ලොවටම රැගෙන ගියා. දේශ දේශාන්තර මේ කරදිය වලල්ලෙන් එහා ආදරණීය රසික ජනතාවට මේ අවුරුද්දේ මේ පණිවිඩය හිරු හරහා මුළු ලෝකෙටම රැගෙන ගියා. ඒ නිසා ඔබ කොහේ ගියත් කොතන සිටියත් ඔබ හිරු ඇහුවත් හිරු බැලුවත් සල්ලි තමයි ආසියානු වාද ජාලේ බලු සභාපති රේනෝල්ඩ් සිල්වා මැතිතුමනි ඔබතුමන්ට අප වෙත ලබා දුන් මාධ්‍ය ශක්තිය වෙනුවෙන් අපගේ උත්තමාචාරය ගෞරවය මෙලෙසින් පුද කරන වගයි. ඔව් සහෘදා අපි ගෝවින තරුණ කැල විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රථම වරට සූර්ය මංගල්‍ය 2026 වසරේ මෙන්න අවුරුදු කුමරා සහ කුමරිය අභිෂේස් ගන්වන්න ආවූ සොඳුරුතම මොහොතයි මේ. අතිශය මිහිරියාවෙන් පරිපූර්ණ සුපසන් ගැමි පරිසරයක් මවන මේ සොඳුරු ඉසව්වේ සිට මෙතෙන් පටන් මේ සොඳුරු නෞකාව සංගීතය නැමැති මේ යාත්‍රාව පදවාගෙන යන්නට මේ නෞකාව යාත්‍රා කරවන්නට ආදරණීය නිවේදක ශිල්පියෙක් අපත් සමගත් වෙලබඳගෙන සිටිනවා. අපි ඔහුට ආරාධනා කරන්නටයි සූදානම් වෙන්නේ. සංගීතය හා බැඳුණු කල ඔහුගේ හඬ වගේම රුවත් හැමදාමත් කැපී පෙනෙනවා. ඒ නිසායි දක්ෂයන් අතර අති දක්ෂයින් බිහිවන සුඳුරු පුරවරයක තවත් ආදරණීය කලාකරුවෙකුට නිවේදන ශිල්පියෙකුට මේ ප්‍රසංගය අපි බාර දෙන්නට සූදානම් කරන්නේ. 2026 සූර්ය මංගල්‍ය ගෝවින ප්‍රදේශයේ කවුරුන්ද අභිෂේස් ලබන අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය කියලා. අනිවාර්යයෙන්ම අපි සීලුම කුමර කුමරියන්ට සුභාශිංසන එක්කරන ගමන් මේ රාත්‍රිය රමණීයයි. මේ රමණීය රාත්‍රිය වර්ණවත් කරන්නට අද සංගීතයෙන් හැඩවැඩ කරනවා හොරණ සුපර් සංගීත කණ්ඩායම. ඒ අතරින් ඔබ ආදරය කරන බොහෝ ශිල්පී ශිල්පිනියන් මේ ප්‍රසංග වේදිකාවේ සිට ගී ගයන්නටත් සූදානම් වෙලා ඉන්නවා. ඔව් අද උදෑසන පටන්ම අපත් සමග මෙම සූර්ය මංගල්‍ය 2026 අලංකාර කරන්නට ප්‍රදේශවාසී ඔබ බොහෝ දෙනාගේම සහයෝගය අපිට ලබා දුන්නා. ඒ ගැන ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ සූර්ය මංගල්‍ය අවුරුදු උත්සවයේ අවසානම මොහොතට ඇවිත් ඉන්නේ. ඉතින් ඔබට ස්තුතිවන්ත වෙනවා මේ අවසාන මොහොත වෙනකම්ම ඉවසිල්ලෙන් මේ හැම දෙයකටම සහයෝගය ලබා දෙමින් හැම තරගයක් තුලින්ම ජයග්‍රහණය වගේම විනෝදය මේ හැම දෙයක්ම කැටි කරගෙන ඔබ මේ දැක්වුවා වූ සහයෝගයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. සංගීතය කියන්නේ ලලනාවක් වාගේලු. ඔබ මොබ සැරිසරන වාතල අතරේ සංගීතය රැඳී තිබෙනවාලු. එසේනම් අපි ආරාධනා කරනවා මෙතෙන් පටන් මේ සුඳුරු නෞකාව මේ දියඹේ යාත්‍රා කරවන්නට ආදරණීය නිවේදක ශිල්පියා. මේ ආරාධනය ඔහුටයි ප්‍රදීප් වික්‍රමාරච්චි ඔබටයි මෙතෙන් පටන් මේ ප්‍රසංගය ගෝවින්ද විදුහල් ක්‍රීඩාංගණයේ සිට යාත්‍රා කරවන්නට